පාටකුරුළු ටෙලිනාට්‍යයේ කෙවින්ගේ මේ අලුත් පියවර ගැන ප්‍රේක්ෂකයන් දැනුවත් කරන්න තමයි මම අද වීඩියෝ එක අරගෙන ආවිත් තියෙන්නේ. ඇත්තටම කෙවින්ට ඕන කරන්නේ Taman කෙවින් කියන එක. Taman මංජිත නෙමෙයි කියන එක. හැමෝටම මේ වෙලාවේ පෙන්වලා දෙන්න. අන්න එහෙම කරාම තමයි Tamanගේ ජීවිතේට ලොකු සහනයක් ලැබෙන්නේ. ඒ සහනය ගැන අපි අද වීඩියෝ එක තුලින්ම කතා කරන්න බලාපොරොත්තුවක් එකතු කරගන්නවා. ඉතින් වීඩියෝ එකට යන්න මත්තෙන් මතක් කළ යුතුයි. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න. ඔයාට උමනාවක් සහ කැපවීමක් තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මට පුළුවන්කම තියෙනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන් share කරන්නත් අමතක කරන්න එපා කියන ඒ කතාව තමයි අපි අද වීඩියෝ එක තුලින්ම කතා කිරීමට උනන්දුවක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන. අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම මතක් කරගන්න කාරණාවක් හැටියට ඔයාලට කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අපිට අද වීඩියෝ එක හරහා කතා කරලා තියෙන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපි වීඩියෝ එක හරහාම ඔයාලට කතා කරන්නේ. පාටකුරුල්ලෝ කතාවට ආදරය කරන හැමෝටම අද අපි කතා කරන්න යන්නේ කතාව ඉදිරියට වෙන්න යන ඉතාමත් සුවිශේෂී සිදුවීමක්. ඒ තමයි කෙවින්ගේ අලුත්ම බිස්නස් එකේ සමාරම්භ කුලල නැත්නම් ඕපනින් එක. හැබැයි ඒ උත්සවයේ සාමාන්‍ය එකක් නෙවෙයි. කෙවින් මේ වෙලාවේ සූදානම් වෙන්නේ හැමෝම ඉදිරියේ ඇත්ත හෙළි කරන්නයි. Taman කවුද කියලා හෙළි කරන්නත් මේ වෙලාවේ ලොකු ආසාවක්, ලොකු කැමැත්තක්, ලොකු කැපවීමක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන විතරයි අද අපිට කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒක හරිම වටින අවස්ථාවක් විදියට තමයි මම අද වීඩියෝ එක හරහා මතක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ කියන ඒ කතාව තමයි අද අපි මේ වෙලාවේ ඔයාලව දැනුවත් කරන්න සූදානම් වෙලා ඉන්නේ කියන ඒ කතාව තමයි අද අපි වීඩියෝ එක හරහා ඔයාලට මතක් කරන්න සූදානම්කමක් තියාගෙන හිටියේ. ඉතින් ඒක හරිම වටින අවස්ථාවක් විදියටත් මට ඔයාලව දැනුම් දෙන්න chance එකක් තියාගෙන ඉන්නවා කියන විදියටත් අපිට අද වීඩියෝ එක හරහා ඔයාලත් එක්ක කතා කරන්න ඉඩක් හදලා දෙනවා කියන ඒ කතාව තමයි අපි අද වීඩියෝ එක හරහාම කතා කරන්න chance එකක් තියාගෙන හිටියේ කියන ඒ කතාව ගැන අද අපිට මේ මොහොතේදී කතා කරන්න ඉඩ කඩක් ලැබිලා තියෙනවා. ඉතින් ඇත්තටම කෙවින් අලුත් ව්‍යාපාරය ආරම්භ කරන දවසේදීම පවුලේ හැමෝම එකට එකතු කරගන්න උත්සාහ දරනවා. විශේෂයෙන් අක්කට කෙලින් ඉඟයක් දුන්නා. ඒ හැම දෙයක්ම දැනගත යුතුයි කියලා. ඉතින් කොහොම වුණත් මේ හැමෝම ගෙන්නන්න කටයුතු කරලා මේ කතාව එදා දවසට හෙළි කරන්න උත්සාහ කරන අතර ගමන් ඉන්නකොට නුරානුත් මේ අවස්ථාවට සහභාගී වෙන්න අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද මම මේ වීඩියෝ එක හරහා ඔයත් එක්ක මතක් කරන්න chance එකක් තියාගෙන ඉන්නේ.